හයි කොහොමද? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මං හිතුවා ෂැම්පු ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් මගේ ෂැම්පු ගැන කරලා තියෙන වීඩියෝස් වල මම කතා කරලම නැති බ්‍රෑන්ඩ්ස් ටිකක් ගැන තමයි කරන්න හිතුවේ. විශේෂයෙන් ඔයාලට ෆාමසි එකෙන් ගන්න තියෙන හෙයා ප්‍රශ්න වලටම තියෙන ෂැම්පු ගැන ඔන්න මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ නිසා මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේ පෙනෙන හැම ෂැම්පු එකකම මිල ගණන් ඒ වගේ මේවා සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ කොහොමද මේ හැම විස්තරයක්ම ෂැම්පු එක පෙන්නද්දි මම දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැම ෂැම්පු එකක්ම මේ වෙනකොට හිසකෙස් ප්‍රශ්න වලටම ගැළපෙන විදිහේ ෂැම්පු ටිකක් තමයි ඔන්න මම තෝරගත්තේ. විශේෂයෙන් ඔයාගේ කොණ්ඩේ යන තත්ත්වයන් තියෙනවා නම් අධිකව ඒ වගේම කොණ්ඩේ වැවෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් විශේෂයෙන් ඔයා මේ වෙනකොට කලර් එකක් එහෙම නැත්නම් රීබොන්ඩ් එකක් ඒ වගේ කෙමිකල් එකක් ඔයාගේ ස්කින් එකට පාවිච්චි කරලා නම් තියෙන්නේ ඩැමේජ් වෙගෙන එනවා නම් එහෙම නැත්නම් ඩැමේජ් එක අඩු කරගන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් අන්න ඔය වගේ තත්ත්වයන් වලට ගැළපෙනම ෂැම්පු ටිකක් තමයි ඔන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔයා දැක්කද මේ වෙනකොට COSRX බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ විදිහට hair care range එකක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් විශේෂම දේ තමයි මේකේ තියෙන peptide blend එක ඒගොල්ලෝ patent registered කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා බැලුවොත් එහෙම වෙන කිසිම hair product එක නැති ingredients ටිකක් වෙනමම formula එකක් තමයි මේ hair care range එකේ තියෙන. ඉතින් ඇත්තටම මේක මම අනිවාර්යයෙන්ම ඔයාලට පාවිච්චි කරලා මේකේ දැනෙන්නේ කොහොමද මේකේ මොන වගේ ප්‍රතිඵලයක්ද ඇත්තටම මේ කියන තරම් ප්‍රතිඵලයක් තියෙනවද මේ හැමදේම විස්තර අරගෙන එන්න. මොකද මේක කොණ්ඩේ යන තත්වයන් වලට ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කලර් එකක් එහෙම නැත්නම් අර රීබොන්ඩින් මොනවා හරි කෙමිකල් ට්‍රීටඩ් කරලා තියෙන කොණ්ඩ වලටම තමයි ගැලපෙන. විශේෂයෙන් ඩැමේජ් එක අඩු කරගන්න. සාමාන්‍ය ෂැම්පු එකෙන් අපි දන්නේ මේ කොණ්ඩේ වොෂ් කරන එක විතරනේ. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක කොණ්ඩේ වොෂ් කරන ගමන් ඔයාගේ කොණ්ඩේ තියෙන ඩැමේජ් එක නැති කරන්න ප්‍රතිකාර කරනවා. ඉතින් අන්න ඒක තමයි මේ hair care range එකේ තියෙන විශේෂත්වය. මේ වෙනකොට ඇත්තටම කොරියාවලත් ගොඩක් ෆේමස් වෙමින් යන hair care range එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේක ගැන ඔයාලට මම full video එකක් අරන් යනවා. මොකද මේක මේ වීඩියෝ එකෙන් කතා කරලා ඉවර කරන්න බෑ. මොකද මේකේ හරියට අපි මේක පාවිච්චි කරනවා නම් මේකේ ස්ටෙප් කීපයකින් කරන්න ඕනේ හරියට කරන්න ඕනේ. ඉතින් ඒ නිසා full video එකක් මම ඒක ගැන අනිවාර්යෙන් ඔයාලට අරන් එනවා. ඒ වගේම ඉතින් මේ මියල් බ්‍රෑන්ඩ් එක ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. මේකේ වැඩියෙන්ම famous උනේ මෙන්න මේ hair strengthening oil එක. rosemary biotin infuse කරලා තියෙන oil එක තමයි වැඩියෙන්ම famous උනේ. හැබැයි ඕකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඕක හැමෝටම ගැලපුණේ නැහැ. පළක් අයට මේක ටිකක් විතර සැර වැඩි. ගොඩක් අයගේ අර ස්කැල්ප් එක dry වෙලා තිබ්බා. ඒතකොට නිකන් වැඩිපුර කොණ්ඩේ යන ගතියක් ඔන්න ඔය වගේ තත්ත්වයන් දැනෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔය වගේ අයට යූස් කරන්න පුළුවන් ඒ හා සමාන මම කියන්නේ අර ඔයිල් එකෙන් හම්බෙනම සුපර් බෙනිෆිට් එක මේකෙන් හම්බෙනවා කියලා. නමුත් ඒක බැලන්ස් කරගන්න උදව් වෙන විදිහේ ෂැම්පු එකක් තමයි මෙන්න මේ මියල් එකේ තියෙන ෂැම්පු එක. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් රෝස්මෙරි බයෝටින් ඔන්න ඔය වගේ ඉන්ෆියුස් කරපු ලිස්ට් එකක්ම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙත් අපි බැලුවොත් එමේ අතට මෙන්න මේ වගේ full hair care range එකක් තියෙනවා. ෂැම්පු, කන්ඩිෂනර්, hair oil එක, ඒ වගේම hair mask එක විදිහට full set එකක් තියෙනවා. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා විශේෂයෙන් කොණ්ඩේ ඉක්මනට වවා ගන්න වගේ ආසාවෙන් ඉන්නවා නම් ඔයාගේ කොණ්ඩේ සෑහෙන අඩු ගතියක් තියෙනවා නම් ඔයාට මේක ගොඩක්ම හොඳින් ගැලපෙනවා. ඒ වගේම ඉතින් අපි හැමෝම ආදරය කරන CeraVe බ්‍රෑන්ඩ් එකෙත් ඔන්න දැන් තියෙනවා හොඳ ෂැම්පු එකක් ඇවිල්ලා. ඉතින් ඒක ඔයාලට try කරන්න පුළුවන්. විශේෂයෙන්ම dry scalp එකක් ඔයාලට තියෙනවා. කොණ්ඩේ හරියම dry නම් ඔයාලට මේක හොඳින්ම ගැලපෙනවා. මොකද CeraVe වල ස්කින් කෙයාර් වගේම hair care range එකේ තියෙන විශේෂත්වය තමයි ඇලර්ජි වෙන්න පුළුවන් විදිහේ කිසිම harmful ingredient එකක් එයාලා අන්තර්ගත කරන්නේ නැහැ. විශේෂයෙන්ම dye නැහැ, fragrance අන්තර්ගත කරන්නේ නැහැ, paraben, phthalate, sulfate මේ වගේ කිසිම harmful විදිහේ ingredient එකක් මේ ෂැම්පු වල අන්තර්ගත වෙලා නැහැ. ඉතින් අපි දන්නවා ඔකේ තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් CeraVe බ්‍රෑන්ඩ් එකේ තියෙන products ගොඩක් මිලාදිකයි. ඉතින් මේකේ ෂැම්පු එකත් ඒ විදිහට මිලාදිකයි. ඒ වගේම මේ Cosmic කියන බ්‍රෑන්ඩ් එකට මම ගොඩාක් කැමතියි. මේක හොඳ ටර්කිෂ් බ්‍රෑන්ඩ් එකක්. මේකේ ෂැම්පු කන්ඩිෂනර්ස් මම පාවිච්චි කරලා තියෙනවා රට ඉන්නකොට. ඉතින් දැන් මේක ඔයාලට ලංකාවෙත් අරගන්න පුළුවන්. විශේෂයෙන් ෆාමසිස් වල තමයි මේක අරගන්න තියෙන්නේ. ඉතින් මේක අර ෆාමසි ටයිප් එකේ යන ෂැම්පු එකක්. විශේෂයෙන් ඔයාගේ කොණ්ඩේ යන තත්වයන් වැඩි නම් ගොඩාක් සෙන්සිටිව් වෙලා නම් කොණ්ඩේ හරිම ෆයින් කොණ්ඩයක් නම් ඔයාට තියෙන්නේ
මොන දේ පාවිච්චි කරත් මොනවා කළත් කොණ්ඩේ යන එක නතර වෙන්නේ නැත්නම් අර කොණ්ඩේ නානකොට එහෙම යන ප්‍රමාණය වැඩි නැහැ. ඒක සෑහෙන අඩු කරගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ෂැම්පූ එක. ඉතින් මේකේ ඉන්ග්‍රීඩියන්ට් විදිහට අපි බැලුවොත් මේකේ castor oil, biotin, එතකොට hibiscus ඔන්න ඔය වගේ ඇත්තටම හොඳ ඉන්ග්‍රීඩියන්ට් බ්ලෙන්ඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් harmful ඉන්ග්‍රීඩියන්ට් අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් ඔයාට sensitive scalp එකක් නම් damage නම් thin hair එකක් නම් ඔන්න ගැලපෙනවා. ඒ වගේම ඉතින් හොඳම බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරනකොට මේ ෆික්ස් ඩර්මා කියන බ්‍රෑන්ඩ් එක ඔයා මගේ වීඩියෝ ඉස්සර ඉඳන් බලනවා නම් අනිවාර්යෙන් අහලා ඇති මම මේකේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන නිතරම කතා කරනවා. ඉතින් ෆික්ස් ඩර්මා එකෙත් ඔන්න තියෙනවා හෙයාර් කෙයාර් රේන්ජ් එකක් ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ ෂැම්පූ එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේක ලංකාවෙත් ඔයාට අරගන්න තියෙනවා. ඉතින් මේක ගොඩාක් ඩ්‍රයි ස්කැල්ප් එකක් තියෙන ඩ්‍රයි හෙයාර් තියෙන විශේෂයෙන් ඩැමේජ් කොණ්ඩයක් තියෙන ෆයින් හෙයාර් එකක් තියෙන ගොඩක් තින් හෙයාර් එකක් තියෙන කෙනෙකුට තමයි ඇත්තටම ගැලපෙන්නේ. මේක ඔයාගේ ඩැමේජ් තත්ත්වයන් අඩු කරලා කොණ්ඩේ යන තත්ත්වය කන්ට්‍රෝල් කරගන්න අඩු කරගන්න. ඉතින් මේකෙත් අපි බැලුවොත් තාලේට් එතකොට සල්ෆේට් වගේ අමුද්‍රව්‍යයන් අන්තර්ගත වෙන්නේ නැහැ. හැබැයි හයිඩ්‍රොලයිස් සෝයා ප්‍රෝටීන් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳ ඉන්ග්‍රේඩියන්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. අර හිසකෙස් වලට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න තමයි මේකත් තියෙන්නේ. විශේෂයෙන්ම අර හිසකෙස් සෝදන එක විතරක් නෙමෙයි. හිසකෙස් වලට ඒ තුලින් ලබා දෙන්න පුළුවන් පෝෂණයත් ලබා දෙන විදිහට තමයි මේ ෂැම්පූ එකත් හදලා තියෙන්නේ. ඒ වගේම මම මේ මෑතකදී තමයි අත්තට මේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ තියනවා දැක්කේ ෆාමසීස් වල. ඒ තමයි ෆාමසිරීස් H කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හෙයාර් ප්‍රශ්න වලට ගොඩාක් හොඳම ෂැම්පූ රේන්ජ් එකක් තියෙන එකක්. විශේෂයෙන් ඩැන්ඩ්‍රෆ් වලට වෙනම තියෙනවා. ඒකට ඩ්‍රයි හෙයාර් වලට වෙනම තියෙනවා. තව හෙයාර් ලොස් එක සම්බන්ධව වෙනම තියෙනවා. එතකම තමයි හෙයාර් ග්‍රොත් එක සෑහෙන අඩු වෙනවා. ඔයාලට හිතනවා නම් කොණ්ඩේ කැපුවට පස්සේ සෑහෙන අඩුයි කියලා කොණ්ඩේ වැවෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් මෙන්න මේ ෂැම්පූ එක ඔයාලට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ඩර්මැටොලොජිකලි ටෙස්ටඩ් කරපු. එතකොට සල්ෆේට්, පැරබන්, තාලේට් මෙන්න මේ වගේ ඉන්ග්‍රේඩියන්ට්ස් නැති, ඇලර්ජීස් ඇති වෙන්නේ නැති විදිහේ ඩයි අන්තර්ගත කරලා නැති ඇත්තටම හිසකෙස් වලට සැර නැති හොඳම ෂැම්පූ එකක්. ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අර ගොඩාක් තින් හෙයාර් එකක් එහෙම තියෙනවා නම් මොකද ගොඩාක් අය මට කියන දේ තමයි දැන් කොණ්ඩේ ගිහිල්ලා යන්න තරම් කොණ්ඩයක් නැහැ. එච්චරටම කොණ්ඩේ අඩු වෙලා තියෙනවා නම් අන්න ඒ තත්ත්වයන් යන තත්ත්වයන් අඩු කරගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ජිනෝයි බ්‍රෑන්ඩ් එකටත් මම ගොඩාක්ම ආසයි. මොකද මේකේ ගොඩාක් හොඳ ස්කින් කෙයාර් රේන්ජ් එකක් තියෙන නිසා. ඉතින් මේකෙම ඔන්න දැන් හෙයාර් කෙයාර් රේන්ජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් කොණ්ඩේ යන තත්ත්වයන් තියෙන කෙනෙකුටම හෙයාර් ලොස් එක ගොඩක් වැඩි කෙනෙකුටම ගැලපෙන විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔයාට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙත් සල්ෆේට් නැහැ, පැරබන් අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේකේ මේ ෂැම්පූ එකෙන් විතරක් රිසල්ට් එකක් ගන්න බෑ. කොණ්ඩේ යන තත්ත්වය සෑහෙන අඩු කරගන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ ෂැම්පූ එකත් එක්ක මෙන්න මේ හෙයාර් ලෝෂන් එකත් යූස් කරන්න වෙනවා. ඉතින් ඔය කොම්බෝ එකක් විදිහට ඔක යූස් කරද්දී තමයි ඇත්තටම ඔයාට හොඳ රිසල්ට් එකක් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද මම දන්නවා අනිවාර්යයෙන්ම මේ පෙලක් බ්‍රෑන්ඩ්ස් ඔයා ලංකාවේ තියෙනවා කියලාවත් දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ලොකු දෙයක් දැනගත්තා කියලා. විශේෂයෙන් අලුත් හොඳම ඔයාගේ හෙයාර් ප්‍රශ්නෙට උත්තරයක් ගන්න පුළුවන් විදිය හොඳ ෂැම්පූ එකක්, හොඳ බ්‍රෑන්ඩ් එකක් ඔයාට තෝරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙනම් ඔයාට තව හෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන දැනගන්න ඕන නම් ඔයා පාවිච්චි කරමින් ඉන්නවා නම් වෙනත් හෙයාර් ප්‍රොඩක්ට්ස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැනත් මම අනිවාර්යෙන්ම ඔයාට විස්තර කියන්නම්. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වුණා නම් ඔයා දන්නවනේ. ඉතින් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න ඕනේ. ඒ වගේම ඉතින් මගේ හැම අලුත් වීඩියෝ එකක්ම බලන්න අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරොත් මම වීඩියෝ එකක් ගෙනාවු ගාම ඔයාට ඒක බලන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් එන්නම්. bye.